උඹලා ෂුවර් නේ? ඔන්න මම ගන්නවා. මම රැවුල කපනවා. රැවුලයි කොණ්ඩේ තට්ටේ ගන්නවා මේ ගාවේ නැතුනොත්. හරිද? ඔන්න කියලා තියෙන. හෙට ලයිව් එකේ ඉන්නේ මේ ගාවේ නැතුනොත් රැවුලයි කොණ්ඩේ තට්ටේ ගාලා. හරිද? හරි? මල්ලි ට්‍රික් ඉගෙන ගනින් බලපං කියලා දැක්කනේ තට්ටේ ගන්න ඕනිද? නෑ තට්ටේ ගන්න පිස්සුද මල්ලි? බලපං වෙව්වට තමයි යකෝ කියන්නේ. දැක්කනේ අනාගතේ බිල්ලගේ පොත ඉල්ලන් ආවේ. තේරුම් ගනි. කරන්න තියෙන්නේ. හරිද? මෙන්න මේ ආකාරයට කැරක්ටර් එක දෙවෙනි ස්ලොට් එකට දා ගන්නවා. කැලේ දා ගන්නෝනේ මචං. ගරීන උනක් පදිරිනවා මචං. මොනවා උනත් කෙල්ලොන්ට පදිරි. ඕම දීලා ඕම ගිහිල්ලා මෙන්න මෙයාව දාගෙන මචං කළු කරගනින්. කළු කැලේ තමයි ලස්සනම. හරිද? කළු කැල්ල දාගෙන හරිද? ඉඳපන්කො කට හොයන පොඩි එක කරන විදිය දාගෙනකෝ. එහෙම කරලා මේ මෙතනට යන්න ඕනි මචං. හරිද? ක්ලියර් කැච් තුන් සැරයක් දෙන්න. 1 2 3 හරිද? ගන්න විදිය ඉක්මනට බලා ගන්න. හරිද? ඔන්න බලා ගන්න විදිය. හරිද? ඊට පස්සේ මේ ඉවෙන්ට් එක තියෙනවානේ මචං. ඉවෙන්ට් එක වටේ පොඩ්ඩක් කරගෙන ඕනි. හත් වෙලා ඔය 572ක් අරන් දැනටම. හරිද? මේක තමයි ගන්න තියෙන්නේ අපිට. හරිද? මේ ගර්ල් බනි බලන්න ලස්සන. බලන්න හොක් කරගෙන ඉන්නේ ඇටි. හරි. ඊට පස්සේ ඉවෙන්ට් එක උනාට මචං ඒක දිහා පොඩ්ඩක් බලලා ආයෙ එන්න ඕනි මචං මෙන්න මෙහෙට. මෙහෙට ඇවිල්ලා මෙන්න ප්‍රී ස්පින් එක දීලා තිබ්බොත් කරන්න දෙයක් නැහැ උඹලා. ඕකත් ඕම දීලා හරිද? මෙන්න මෙතන මේකේ මේව ඩයිනමික් ඩෝ බොක්ස් එක ඔබලා ඕම එකක් දෙන්න ඕනේ. හරිද? හරි එහෙම එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අම්මට දෙන ස්පින් 75කට එකක් හම්බ වෙනවලු බා. ටික හාල් කරන්න. හරිද? හරි. මුලින්ම මචන් දෙන්න තියෙන්නේ මචන් 5 ස්පින් එක තමයි දෙන්න ඕනේ. මොකද 180 වෙන්නේ. ඕම් මේ කළා මෙන්න මේ ආකාරයට මේ බලා ගන්න. හරියට දෙන්න ඕනේ. ඔන්නව දෙන්න ඕනේ. ඒ වදින්නේ නැහැ. වැදුන්නේ නැහැ ඉතින්. හරිද? එහෙම තමයි. හරිද? ඊට පස්සේ ආයෙසරයක් ඔන්නව දෙන්න ඕනේ. වදින්නේ නැහැ. අවම 3ක් දෙන්න ඕනේ මචං. හරිද? වැදුන්නේ නැහැ. ඔහොම දෙන්න ඕනේ ටිකක්. එතකොට තමයි වදින්නේ. වදින්නේ නැහැ මචං. බොයිස් ජිම් 1000ක් ඉවරුණා මචං ආන් ඒ විදියට. හරිද? තේරුණාද? ජිම් 1000ක් ඉවරුණා එහෙම. හරිද? තාම මුකුත් වැදුන්නේ නැහැ. මට හිතෙන්නේ මචං ඔම්රාන් යම්කි සිදුවීමක් එනවා ඔම්රාන්. ඔම්රාන් හරිද? මම ලයිව් එක බලන් ඉන්නවා. ඒක තමයි යම්කි සිදුවීමක් එනවා ඔම්රාන්. අර දාන කැලේ කුණා ඔන්නව දෙන්න ඕනේ මචං. හරිද? මෝ දුන්න විදියට දීගෙන යන්න ඕනේ ටිකක්. අන්න එක කෑල්ලක් වැදුනා. ආන් එමේ මචං එක කෑල්ලක් ගන්නෙ. හරිද? ඒක කෑල්ල එහෙමයි ගන්නෙ. ඊට පස්සේ ආයෝ දෙන්න ඕනේ. වැදියා. ආන්නේ මම දෙවනි කෑල්ල ගන්නෙ. ජෙම් 2000 ගාණක් ඉවරයි. හරිද? මේක ගරීනගේ ආච්චිට හාල් කරන්න ඔම්රා ජෙම් 2000 ගාණක් ඉවරයි මචං. පුතේ ඉතුරු ටික එනවා බං. කොහමද එනවා? ෂුවර්ද? බලව දැන් ජෙම් 2000 බලවං. ආන්න තව එකක් ඔය කෑලි දෙකක් එකයි. තව කෑල්ලක් වැදුනා මචං. හරිද? හරි සරලයි. ආන්න තව කෑල්ලක් වැදුනා. හරිද? අනිත් එක වදින්න තමයි මචං. අලන් දෙයන්. ඒ දියන් දෙමාර දැන් විතර දියන්. ඔයි. ඒ ඔක දියන් යකෝ. ඒක කන්දා කියන්නේ නේද? කටවව මූසලයා. මේ ලාස්ට් එක දෙන්නේ නැහැ බං. බලන්න කොහොමද හරියට අර්ධ දෙකින් එන්නේ. අන්න බලපන් දැන් ගන්න ඕනේ. අන්න බලන්න ඊළඟෙන් ගත්ත නැතුනොත් මට මදුව කියන්නේ පාවබල. හරිද? මේ ස්පින් එකෙන් මම ගත්තේ නැතුනොත් මට මදුව කියන්නේ පාවබල. හරිද?
බල ඕන නමක් කියපන් හරිද? ඔන්න බලාගනින් එකෙන් ගන්න හරිද? ගෙම් 5000ක් යන්නේ ඔන්න බලපන් මේ ස්පින් එකෙන් මම ගන්නවා. හරිද? ඔම්රාන් කීය කොට්ටවල දෙනවද ඔම්රාන්? කොම්රාන් ඉන්නවද? ගන්න. ඈ බලාගනින් ලයිව් එක බලන්නේ ඉන්නේ කට්ටියම බලන්න ඉන්නේ. හරිද? ඔන්න බලාගන්න ගන්න විදිය ඈ. ඉතුරු කෑල්ල මම ගන්නවා දැන් මේවා කෑලි තුනේ. හරිද? ඔන්න මම ගන්න ඕනේ. ඔන්න ගත්තා හොඳේ. හරිනේ? උඹලා ෂුවර් නේ? ඔන්න මම ගන්න ඕනේ. මම රැවුල කපනවා. රැවුලයි කොණ්ඩේ තට්ට ගන්නවා මේ ගාවේ නැතුනොත්. හරිද? ඔන්න කියලා තියෙන. හෙට ලයිව් එකේ ඉන්නේ මේ ගාවේ නැතුනොත් රැවුලයි කොණ්ඩේ තට්ට ගාලා. හරිද? හරිනේ? මල්ලි ට්‍රික් ඉගෙන ගනින් බලපන් කියලා දැක්කනේ තට්ට ගන්න ඕනිද නෑ තට්ට ගන්න පිස්සුද මල්ලි බලපන් මෙව්වට තමයි යකෝ කියන්නේ දැක්කනේ අනාගතේ බිල්ලගේ පොත ඉල්ලන් ආවේ තේරුම් ගනි තේරෙනවනේ මල්ලි අයියෝ මේ very easy easy වැඩි සිරාවට කියන්නේ easy වැඩි හරිද